YouTube channel. ඔයාලට මම මතකද? අමතක වෙලා දන්නෙත් නෑ. කොහොම හරි I'm back. මාස 6කින් විතර මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් දැන් හිතාගත්තා කොහොම හරි එක දිගටම වීඩියෝස් අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් කොහොම හරි දැන් මේ අවුරුදු ළඟම වෙනවා. ඉතින් මට හිතුණා අවුරුදු shopping vlog එකකින් YouTube start කරන්න ඕන කියලා. ඉතින් මුලින්ම කියන්නම් මේ වටපිට බෑග්ග්‍රවුන්ඩ් එක ගණන් ගන්න එපා. දැන් අවුරුදු ළඟයිනේ. මේ කර්ටන්ස් ඔක්කොම හොදනවා, ගෙදර අස් කරන ඔක්කොම කරන ගමන් තියෙන ඉතින් ඒ හින්දා ඒ ගැන හිතන්න එපා. අපි බලමු මම මොනවාද අවුරුද්දේ shopping කරලා ගත්තේ කියලා. මම මුලින්ම ගියා මහරගම. පස්සේ අපේ ටවුන් එකෙන් පිළියන්දල ටිකෙත් ඇවිද්දලා බැලුවා. සාමාන්‍යයෙන් මට සෙට් වෙන දෙයක් තිබුණේ නැහැ. මහරගම ගිය සතියේ. හැබැයි තාමත් මගේ කකුල් දෙක පණ නැහැ වගේ. ඒ තරම් පුදුම සෙනගක් එපා වෙනවා. ඉතින් අර උදෙන්ම වගේ යන්න පුළුවන් නම් ගිහිල්ලා Tamanට අර ඕන දේවල් ගන්න පුළුවන්. ඒ හැර මම නම් කියන්නේ මහරගම මේ අවුරුදු සීසන් එකේ අර සෙනග වැඩිනේ. ඉතින් වේලාසන කියන්නේ උදේ පාන්දර වගේ යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. දවල් වෙලා නම් යන්න එපා. පුදුම සෙනගක් ඉන්නේ. මං ගිහිල්ලා ගත්තේ කොහොම හරි ඩෙනිම් එකක් විතරයි. වෙන කිසිම දෙයක් මම මහරගමින් ගන්න හම්බුන්නේ නැහැ. අනිත් ඔක්කොම ඔන්ලයින් order කරේ. ඉතින් සමහරක් ඒවා මම අන්බොක්ස් කරලා තියෙනවා. සමහරක් ඒවා තියෙනවා අන්බොක්ස් කරලා නැති. ඉතින් මම තියාගත්තා ඔයාලත් එක්කම අන්බොක්ස් කරනවා කියලා හිතන්න. එහෙනම් අපි බලමු මොනවාද මම අවුරුද්දේ shopping කරලා ගත්තේ කියලා. ඉතින් මෙන්න මේ ටික තමයි අවුරුද්දේ මම ගත්තේ තියෙන්නේ. මෙතන තව තියෙනවා මම මට ඔය මේ ප්‍රොමෝෂන්ස් වලට හම්බ වෙච්ච gift එක තුනකුත් තියෙනවා. අනිත් ඒවා මම ඕඩර් කරපුවා. අපි බලමු මොනවාද මෙතන තියෙන්නේ කියලා. මුලින්ම අපි බලමු මම කියනවා මහරගම ගියා කියලා. මහරගම ගිහිල්ලා මට ගන්න හම්බ වුණේ මෙන්න මේ ඩෙනිම් එක විතරයි. වෙන කිසිම දෙයක් ගන්න යන්නවත් කඩයක් ඇතුළට යන්නවත් හිතෙන්නේ නැහැ. මේ අවුවයි සෙනගයි දැක්කම අඳුනුත් එපා වෙනවා. රිච් ලුක් එකට කොහොම හරි යන්න පුළුවන් කමක් තිබුණා. ඒකේ චුට්ටක් සෙනග අඩුවේ වෙලේ. අන්න ඒකට ගිහිල්ලා ගිය පළවෙනි ෂොප් එකෙන්ම අරගත්තා. තව අනමනාර පොඩි අයිටම්ස් ටිකක් ගත්තා ගෙදර ආයෙසර. කොහේවත් ඇවිදින්න හම්බ වුණේ නැහැ. මහ ලොකු දෙයක් නෑ. normal white leg pant එකක් මේක. ඊට පස්සේ මම මෙන්න මේක දැන් ටික කියන්නේ අවුරුද්දටම ඕඩර් කරපු එකකුත් නෙවෙයි. දැන් ටික දවසක් වෙනවා ඕඩර් කරලා. හැබැයි මම අඳින්න හම්බුන්නේ නැහැ මට. මේක මේ Shein එකේ টොප් එකක්. Shein එකේ crop top එකක්. අර Shein එකෙන් අර ඇඳුම් ගෙන්නලා සේල් කරන page තියෙන අන්න ඒ page එකකින් මම මේක ගත්තේ. ඒක නිකන් අර ටිකක් අර bohemian style එකක් තියෙන ටිකක්. ඒ හින්දා මම ඒකට ආස වුණා. ඉතින් ඒකත් දැන් අවුරුද්දටම අඳින්න පුළුවන් ටැග් කරලවත් නැති හින්දා. ඊට පස්සේ ස්කෙච්කෝ එකෙන් ඕඩර් කරා. ඔය දන්නවා ඇතිනේ ස්කෙච්කෝ මේ දවස්වල සාමාන්‍යයෙන් ටිකක් අර famous clothing brand එකක්නේ. ඉතින් මම ඒකෙම ඕඩර් එකක් දැම්මා. ඒක නම් මම already open කරලා තියෙන්නේ. මොකද ඒකේ පොඩි size වල පොඩි අවුලක් තියෙනවා කියලා ඒගොල්ලෝ මට call කරා. ඉතින් ඒ හින්දා මම ඒක ආපු ගමන්ම මේ ඕපන් කරලා බැලුවා. හදිස්සි එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ස්කෙච්කෝ එකෙන් ඕඩර් කරේ මම මෙන්න මේ crop top තුන. මෙන්න මේකේ පොඩි size වල පොඩි අවුලක් තියෙනවා කියලා දැන් මම ඕඩර් කරේ small size. ඉතින් ඒගොල්ලෝ මට ආයෙ කෝල් කරලා කිව්වා small size එක චුට්ටක් මදි වෙයිද දන්නේ නැහැ. medium එකම ඕඩර් කරන්න. මට මම පණිතයාගේ කිව්වා කමන්නේ ස්මෝල් එක මේ වන්න කියලා. අවුලක් නැහැ shape අර ලොකු ප්‍රශ්නයක් නැහැ. මම පෙන්නන්න. මෙන්න මේ හරියට චුට්ටක් විතර අර මේ මැටීරියල් එක ස්ට්‍රෙච් වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. කියන්නේ ඒගොල්ලෝගේ සයිස් chart එක හරි. කියන්නේ මේ මැටීරියල් එකේ ස්ට්‍රෙච් වෙන්නේ නැහැ. මේකයි ප්‍රශ්නේ. අවුලක් නැහැ. මට නම් ෂේප් ඉතින් මම කෙට්ටුයි. ඉතින් ඒ හින්දා මට මේක ෂේප්. ඉතින් ඒක ගත්තා.
ඊට පස්සේ වයිට් එකක් ගත්තා. බ්ලැක් එක මේක අර ස්ක්වෙයාර් නෙක් එක තියෙන එකක්. ඉතින් ඒ තුන තමයි මම ස්කෙච් එකෙන් ඕඩර් කරේ. ඊට පස්සේ මෙන්න මේකත් මම ඉන්ස්ටාග්‍රෑම් එකේ පේජ් එකකින් ඕඩර් කරේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මම මේක තාම අන්බොක්ස් කරේ නැහැ. ඒකෙත් වයිට් තියෙන. දැන් අම්මගෙන් බැනුම් අහනවා සුදු පාට මේවා අවුරුද්දට. ඔව් අපේ අම්ම බයිනවා මේ අවුරුද්දට සුදු පාට ඇඳුම් ඕඩර් ගන්නකොට. එයා කැමති නැහැ. එයා බයිනවා සුදු පාට ඒවා ඇඳින් ගන්නකොට. මෙන්න මේක වයිට් එක මහා ලොකු දෙයක් නෑ. ඉතින් normal crop tops. ඊට පස්සේ දෙනවා මෙන්න මේක මට Instagram එකේ clothing page එකකින් promotions වලට එපු එකක්. මම ඒගොල්ලෝ ඉතින් අර මට design එක ඉවරනම් මොන එකද select කරන්න කියලා. ඉතින් මම design එක දාන්න තාම unbox කරේ නෑ. අද උදේ ආවේ. මට බයයි යන්නේ මේ මෙව්වයින් කපලා ඇයි කියලා නේද? අවුලක් නෑ. ඒක ඇතුලේ බෑග් එකක් තියෙනවා. aloe vera කියන page එකෙන් තමයි මම ගෙවලා තියෙන්නේ. Facebook තියෙනවද දන්නේ කොහමද? Instagram page එක නම් තියෙනවා. මේක ගවුමක් long top එකක්. ශිප් එක තියෙනවා. එතනින් ඉස්සරහ අන්න මේක. ඒක ලස්සනයි. මට සාමාන්‍යයෙන් මේ වගේ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ලොකු printed ඒවා ගන්නව අඩුයි. අනිවාර්ය ගවුම් කොහොමත් අඩුයි. ඒක ලස්සනයි. ඕකේ. ඊළඟට තියෙනවා මෙන්න මේක perfume club එකේ. මේකත් promotions. මේක ඇවිල්ලා branded perfume එකක්. ඒ කියන්නේ decant එකක්. බලමු. මේක ඕපන් කරනකොටම මාර සුවඳයි. මේ බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක්. මම කවදාවත් මේ බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් පාවිච්චි කරලම නැහැ. සමහරවිට ලංකාවේ තියෙන ලෝකල් 1000 ගණන් වගේ පර්ෆියුම්ස් විතරයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. මොකද දන්නේ මේක බ්‍රෑන්ඩ් එක මාරේ නිකන් යම් අනේ මන් දෙක් කියන්න තේරෙන්නේ. මේ විදිහට බබල් රැප් වලත් පොතල තමයි එන්නේ. CK perfume එක. eternity movement. අම්මා සුවඳ ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් සාමාන්‍යයෙන් ගොඩක් ගණන් ලංකාවේ අර පිටරට ඉන්න ඔයගොල්ලන්ගේ ෆැමිලි එකේ කවුරු හරි ඉන්නවනම් ඉතින් එහෙම ගෙන්න ගන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් ලංකාවෙන් ගන්නවා නම් සාමාන්‍යයෙන් ගොඩක් ගණන්නේ. ඉතින් ඊට වැඩිය ඔයගොල්ලන්ට ලාභයි මෙන්න මේ වගේ ඩිකැන්ට් එකකට රීෆිල් කරගන්න එක. ඒ කියන්නේ රීෆිල් නෙමෙයි සෝරි. මේ වගේ ඩිකැන්ට් එකක් ඔයගොල්ලන්ට පර්චේස් කරගන්න ගොඩක් ලාභයි. perfume club මේක බෝඩ්ලස් කම්පැනි කොහෙද තියෙන්නේ. ඒකෙන් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් පර්ෆියුම්ස් වල travel size decants purchase කරගන්න පුළුවන්. මේ වගේ decant එකක් සාමාන්‍යයෙන් මම දැක්කා
3999යි 5999 කියන්නේ මාරම සුවඳයි. මෙන්න මේක ගත්තේ මම හරගම රිච් ලුක් එක විතරක් නෙමෙයි මේ මානෙල් එකටත් ගියා. මානෙල් එකෙන් ගත්තා මෙන්න මේ මේකප් පවුච් එක. ඒ ගොඩක් ඉඳ තියෙනවා මගේ මේකප් බඩු කොහේ හරි යනකොට ෂැම්පූ ෆේස් වොෂ් ඔක්කොම ටිකයි මේකප් බඩු එහෙම තියෙන ඒවා ටික ඔක්කොම මේ දාගෙන යන්න පුළුවන්. ඉතින් අර ගෑන් ළමෙක්ට මේකප් මෝන් නැහැ ඉතින් මේ වගේ එකක් ඉතින් ගෑන් ළමෙක්ගේ තියෙන දේවල් පාවිච්චි කරන දේවල් දාගෙන යන්න මේ වගේ එකක් වටිනවා. මේගුණා 700ක් හරි 600ක් හරි. ඊට පස්සේ මම ගත්තා මට මේක අමතකම වෙලා තිබුණා මම මෙහෙම දෙකක් ගත්තා කියලා. මේ ස්ලීපර්ස් දෙකක්. මේක දැන් මම හිතන්නේ ටිකක් out of trend වගේ. එහෙමවත් නැහැ සාමාන්‍යයෙන්. ටික දෙනෙක් දාන දැන් මම ගොඩාක් දකින්න නැහැ මේ ඉතින් ආවා. මට දැක්කම මේක රාසිතුන් මොනවා මේ කලින් පාවිච්චි කරලා තිබුණේ නැහැ මේ ඩිසයින් එක. එහෙනම් ඒක ගත්තා. ඒකත් මම හරගමින් ගත්තේ. ඊට පස්සේ මම ගත්තා මේකප්ස්. මම සාමාන්‍යයෙන් මේකප් පාවිච්චි කරන්නේ නැහැ. මම මේකප් කරන්න දන්නේ නැහැ. උනාට දැන් චුට්ට try කරනවා මම. දැන් ළමෙකුණාම ඉගෙනගෙන ඉන්න බෑ ඉතින් වටිනවනේ. ඒ හින්දා ඉතින් චුට්ට try out කරන්න පටන් ගත්තා. ඉතින් ඒකට මම ගත්තා මේකප්ස් ටිකක්. මහා ලොකු දේවල් නෙමෙයි. simple natural makeup එකකට අවශ්‍ය දේවල් ටික ගත්තා. ජැනට් එකෙන් මම ගත්තේ සාමාන්‍යයෙන් අර ෆස්ට් try එකනේ try කරලා බලන්න. ජැනට් එකේ ලික්විඩ් මේකප් එක මේක saffron glow එක. හරි පොඩි මේවා ඉතින් අර 10-12 වතාවක් පාවිච්චි කරනකොට ඉතින් මේක ඉවර වෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙක පවුඩර් එකයි පැන්කේක් එකයි. ගොඩාක් ඉස්සර කියන ගොඩාක් කාලෙකුත් නෙවෙයි. මම පැන්කේක් කියන්නේ මොකක්ද කියන්නේ මේකප් වල පැන්කේක් වුණා මම full confused. පැන්කේක් වුණා දැන් තමයි දැන් චුට්ට දන්නේ. ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි ඉතින්. එහෙම තමයි ඉතින්. මිනිස්සු නොදන්න දේවල් තියෙනවා. මිනිස්සු නොදන්න ෆීල් ඒ කියන්නේ නොදන්න පැති තියෙනවා සමහර වෙලාවට. කොච්චර ලේජන්ඩ්ලා කියන්නේ කොච්චර උගත් මිනිස්සුනත් සමහර සයිට් තියෙනවා මිනිස්සු ඒ මිනිස්සුගේ ජීවිතේ දන්නේ නැති. ඒක ලැජ්ජ වෙන දෙයක් නෙමෙයි මම නම් කියන්නේ. පැන්කේක් එකයි පවුඩර් බ්ලෂ් එකයි. ඒ දෙක කොහොම හරි ගලපලා ගත්තේ කඩේට ගිහිල්ලා මේක කලර් පැලට් එක කියන්නේ මට හරියන කලර් ටික තෝරගන්න බැරුව පිස්සු හැදුන්නේ නැති ටික විතරයි. කොහොම හරි කරලා කලර්ස් ටික තෝරගත්තා. මේක බ්ලෂ් එක. මම මේක ඉතින් බ්ලෂර් එක මේක මට ඉතින් මේ අයිෂැඩෝ විදියට පාවිච්චි කරන්න පුළුවන් හින්දා මම මේ කලර් එක ගත්තා. ඒ කලර් මාර ලස්සනයි. හරිම නියුඩ් කලර් එකක් තියෙන්නේ. මාරම ලස්සනයි. ඊට පස්සේ ගත්තා ලිප්ස්ටික් එකක්, අයිලයිනර් එකක්, ලික්විඩ් අයිලයිනර් එකක්. අර මට තාම තේරෙන්නේ නැහැ අර මේ ඉන්ක් එකෙන් වගේ අරන් ඒක මට තේරෙන්නේ නැහැ. ඉතින් මේ අයිලයිනර් පෙන් එක තමයි මට සාමාන්‍යයෙන් චුට්ටක් හරි අතට හුරු. ඊපස්සේ මෙන්න මේ ලිප්ස්ටික් කලර් එක ගත්තා. මම එකපාරක් මේක try කරා. මාර ලස්සනයි මේ ෂේඩ් එක. මම හිතුවේ නෑ මට මේ ෂේඩ් එක ලස්සන වෙයි කියලා. මේක නෙවෙයි. මම හිතුවේ නෑ මට මේක ලස්සන වෙයි කියලා. හැබැයි ඒක මාර ලස්සන. අපි හිතන්නේ නැති දේවල් තමයි අපිට ලස්සන. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම මේ සැරේ අවුරුද්දට ගත්තේ. වටේ පිටින් ඉන්න සත්තු ඔක්කොම කෑ ගහනවා මම වීඩියෝ එකක් කරන්න ගත්තා. මම දන්නේ පුදුමවද. ඉතින් තේරෙනවද කමන්න ඉතින් උනුත් කෑ ගන්න බෑ. ඔගොල්ලෝ ගණන් ගන්න එපා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම අවුරුද්දට ගත්තේ. මම සෑහෙන කාලෙකින් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න යන්නේ. හරි සතුටුයි. මට සෑහෙන උමනාව තිබුණා YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඇත්තටම මට ටයිම් එකක් තිබුණේම නැති තරම්. මොකද මම කන්ටෙන්ට් ක්‍රියේටින් වැඩ ටිකක් කරනවා. ඉතින් ඒ දේවලුත් එක්කලා මම දවසම වගේ ඉන්නේ ෆෝන් එකේ. ඉතින් මට ඒවට අමතරේ මේ වගේ වීඩියෝ එකක් කරනවා කියන්නේ ගොඩාක් මහන්සි වෙන්න ඕන වැඩක්. ඒ හින්දා මට ඇත්තටම සෝරි වීඩියෝස් කියන්න බැරි වුණා. දෙතුන් දෙනෙක් මගේ FB එකට මැසේජ් දාලා අහලා තිබ්බා. ඔයා වීඩියෝස් කරන්නේ නැද්ද? හොඳින් ඉන්නවද? මොකක් හරි ප්‍රශ්නයක්ද එහෙම කියලා. ඉතින් ඇත්තටම thank you මාව මතක් වෙලා
FB එකට හරි Insta එකට හරි හොයාගෙන ඇවිල්ලා මැසේජ් දාපු අයට ගොඩක් thank you. මං ආදරෙයි ඔයගොල්ලන්ට. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. අලුත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනින් එන්න. කොහොම හරි දැන් YouTube එක කන්ටිනියු කරගෙන යන්න ඕනේ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝම සතුටින් පාරිස්සමින් ඉන්න. Bye.